හිටපොද වැස්සට ආදරය කරන ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගැනීමට කැමැත්තක් තියෙනවා. ඉතින් කොහොම හරි ඔලිවියා මේ දවස්වල ගොඩාක් තිදෂ්ට වගේම ආත්මිටත් කරදර කරන ගමන් තමයි ඉන්නේ. ඉතින් දකින තැනදී ඔලිවියා ආත්මිට වගේම දරුවටත් කරදර ඇති කරනවා. ඒ වගේම තමයි ඔලිවියා ඉදිරියට අහිංසකකම තිදස්ගේ අම්මට පෙන්නලා හැබැයි ඉතින් ඔලිවියා මේ පෙන්වන තරම් අහිංසක නෑ කියන එක ගැන ගොඩාක් වෙලාවට මේ හැමෝම තේරුම් ගන්න ඉඩක් තියාගෙන සිටිය යුතුයි කියන කාරණා ටික විතරක් මේ වෙලාවේ අපි හැමෝටම තේරුම් ගන්න උමනාවක් තියාගෙන ඉන්නවා කියන ඒ කතා ටික විතරක් මම වත් එක්ක මේ වෙලාවේ කතා කරන්නට ලෑස්ති වෙලා ඉන්නවා කියන ඒ කතාව ගැන තමයි අද අපිට මතක් කරන්න තියෙන්නේ. ඉතින් ඔලිවියා තිදස්ගේ අම්මා ලවා වෙඩින් එක සූදානම් කරගන්නවා. අර ආත්මිට අරුෂ විවාහ කරගන්නුනා වගේ දරුණු විදියකට තමයි මේ විවාහය සූදානම් වෙන්නේ. තිදස්ගේ කැමැත්තකින් නෙමෙයි. හැබැයි පුංචි කාලේ ඉඳලා තාත්තාත් නැතුව අම්මා බලාගෙන තියෙන නිසා අර අම්මගේ හිත හදන්න වගේ මේ වගේ දෙයක් සිදු වෙන්නට ඉඩක් තියෙනවා කියලයි මම කියන්නේ. හැබැයි ආත්මිටත් මේ දේවල් ආරංචි වෙනවා. ඉතින් ආත්මිට මේ දේවල් ආරංචි වීමත් එක්ක ආත්මිට ඉවසගෙන ඉන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ආත්මි මේ වෙලාවෙදි තමන්ගේ දරුවෝ වෙනුවෙන් තමන්ගේ යුතුයකම ඉෂ්ට කරන්නට සැදී පැහැදී ඉන්නවා. තමන්ගේ දරුව කවදාවක්වත් පැත්තකට විසි කරලා දාන්න තමන්ගේ දරුවට තාත්තා හිමි කරගන්න අනිවාර්යයෙන්ම ඉඩක් දෙන්න ආත්මිට පුළුවන් කමක් නැහැ කියන විශ්වාසය අපිට තියෙනවා. ආත්මි වෙනුවෙන් ඕනෑම දෙයක් කරනවා කියන එක ගැනත් අපිට මේ වෙලාවේ හොඳින්ම කතා කරන්නට ඉඩක් තියෙනවා කියලයි මම මේ වෙලාවේ මතක් කරන්නේ. විශේෂයෙන්ම දරුවගේ තාත්තව අහිමි කරන්න Tamanට උමනාවක් නැහැ. ආත්මයක මුලින්දම විශ්වාස කරනවා. ඒ වගේම තමයි මට මොන දේ නැති වුණත් දරුවගේ තාත්තා ඉන්න ඕනේ. හැබැයි අර ඔලිවියා වගේ කෙනෙක් විවාහ කරගත්තොත් නම් කවදාවත් Tamanගේ දරුවට තාත්තා කෙනෙක් අයිති වෙන්න ඉඩක් තියෙන එකක් නැහැ. එතකොට Taman මේ වෙලාවේ සිද්ධ කරන්න ඕනේ මොන වගේ දෙයක්ද කියන එක ගැන හොඳටම ආත්මිට තේරුම් යනවා. විශේෂයෙන්ම වෙඩින් එක වෙලාවෙදිම අනිවාර්යෙන්ම පැමිණෙන්න ඉඩ කඩක් තියෙනවා. ඒ ඇවිල්ලා ඊට කලින් සූදානම් කරගෙන තිදස් කියලා කියන්නේ තමන්ගේ දරුවගේ තාත්තා බව ඔප්පු කරලා පෙන්වන්න කටයුතු කරගෙන යනවා කියන ඒ කාරණාව ගැන තමයි අද අපි මේ වෙලාවේ ඔයාව දැනුවත් කරන්නට සූදානමකුත් තියාගෙන ඉන්නේ. ඒ විශ්වාසය අපිට මේ වෙලාවේ කතා කරගන්න පුළුවන්කම තියෙවි. ඉතින් කොහොම හරි ආත්ම විශ්වාස නොකරන දෙයක් මෙතනදී සිද්ධ වෙනවා. ඒ තමයි මේ දරුවා තමන්ගේ කියලා දැනගත්තට පස්සේ මේ වෙඩින් එක නතර කරන්න තිදස් තමන්ගේ අම්මගෙන්වත් අවසර ගන්න එකක් නැහැ කියන විශ්වාසය ගැන අපි මේ වෙලාවේ කතා කරන්නට සූදානම් වෙනවා.